හෙලෝ එවරිවන්. ඔන්න ඉතින් තම්නේල් එකෙන්ම දන්නවා අද අරන් ඉන්නේ මොන වගේ vlog එකක්ද කියලා. අද මටයි හස්බන්ඩ්ටයි දෙන්නටම නිවාඩු දවසක්. ඉතින් අපි දෙන්නම මේ රෙඩි වෙන්නේ පුංචි ඩේ අවුට් එකක් යන්න. එක දිගටම ඩියුටි ගිහිල්ලා අද තමයි මෙහෙම ෆ්‍රී දවසක් හම්බුනේ. අද උදේ අපිට පොඩි වැඩ වගේක් තිබ්බා. ඒ ටික කරන ගමන් තමයි දෙන්න හිතුවේ අද පොඩ්ඩක් එළියට ගියොත් හොඳයි කියලා. මොකද අපි වෙනුවෙන් අපිට දවසක් තියෙන්නත් ඕනිනේ. මේ දවස් ටිකේම වැස්ස තිබ්බා. අද නම් හොඳට පායලා පේනවනේ අහසේ නිල් පාට. අපි යන ගමන් කිරළ බීමේක රස බලන්නත් අමතක කරේ නෑ. ගාල්ල කොළඹ පාරේ ගාල්ලට පොඩ්ඩක් කිට්ටු වෙන්න වගේ මෙහෙම කිරළ බීම තියන් ඉන්න කඩවල් සාමාන්‍යයෙන් පාර දෙපැත්තේ අපිට දකින්න පුළුවන්. හැබැයි කාලෙකට විතරයි මේවා තියෙන්නේ. ඔයාලට අර ඈත චෛත්‍යයක් පේනව නේද? අන්න ඒ කිට්ටුවට තමයි අපි මේ යන්න හදන්නේ. අන්න අපි අපේ ලොකේෂන් එකට ආවා. අපි දෙන්නත් එක්ක මේ යන්න හදන්නේ ජංගල් බීච් එකට. මෙතන ඉඳන් මීටර් 500ක වගේ දුරක් අපිට බීච් එකට යන්න තියෙනවා. මේ බීච් එකට යන්න පුළුවන් පාරවල් ගොඩක් තියෙනවා. අපි තෝරගත්තේ රෝමන්සල පාර ගියාම ඉස්සලාම හම්බෙන වීකල් පාක් එකෙන් ඇතුළට තියෙන අඩිපාර. මේ රෝමන්සල කන්ද කැලේ බෙහෙත් පැලෑටි වර්ග ගොඩාක් තියෙනවා කියලා කට්ටිය කියනවා. ඇත්තටම මේ කන්ද ගැන ගොඩක් ජනප්‍රවාදවල එක එක මත තියෙනවා. පුරාවෘත්තවල එන විදිහට රාමරාවණ සටනේදී තුවාල වෙච්ච අයට බෙහෙත් කරන්න රාම දෙවියන්ගේ ශ්‍රාවකයෙක් වෙච්ච හනුමන්තා හිමාලයෙන් ගෙනාපු කොටසක් කියලා තමයි මේ රූමස්වල හඳුන්වන්නේ. ඒ වගේම තවත් ජනප්‍රවාදයක් මතයක් තියෙනවා රාවණ රජතුමා සීතා දේවිය හංගලා තිබ්බෙත් මෙන්න මේ කැලේ කියලා. ඒ කතාවල ඇත්ත නැත්ත මොකක් වුණත් ඇත්තටම හරිම සුන්දර වෙනස්ම පරිසරයක් තමයි මෙහි තියෙන්නේ. ඔන්න ඉතින් අපි අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ආවා. ඉතින් ඔයාලම් බලන්නකො ජංගල් බීච් කොච්චර ලස්සනද කියලා. මේ දවස්වල ඔෆ් සීසන් නිසා ෆොරිනර්ස්ලා ගොඩක් අඩුයි. ඒ නිසා ජංගල් බීච් වටේ තියෙන රෙස්ටෝරන්ට් වලත් ෆන්ක්ෂන් වෙන්නේ ගොඩක් අඩුවෙන්. මොනවා වුණත් අපි මෙතනට ආපු වෙලාව නම් එච්චර හරි නෑ. මොකද අවුව හොඳටම සැරහින්දා මාර රස්නයක් තිබ්බේ. උදේම හරි එහෙම නැත්නම් හවසක හරි මෙතනට ආවනම් මීටත් වඩා මේ බීච් එකේ ලස්සන අපිට බලා ගන්න තිබ්බ කියලා හිතනවා. ඔෆ් සීසන් නිසා ෆොරිනර්ස්ලා අඩු වෙනත් සාමාන්‍යයෙන් වීකෙන්ඩ් වල ලෝකල් අයගෙන් අඩුවක් නෑ කියලා තමයි රෙස්ටෝරන්ට් වල අය කිව්වේ. ඉතින් ඔයාලත් ජංගල් බීච් ඇවිල්ලා නිදහසේ ඉන්න කැමති කෙනෙක් නම් වීකෙන්ඩ් හරි නිවාඩු දවසක හරි එන්නේ නැතුව සතියේ දවසක ඇවිල්ලා මෙහෙම නිදහසේ ඉන්න.
ගොඩාක් වෙලා මෙහෙම නිදහසේ හිටියා. වෙලාව ගියාවත් දැනුන්නේ නැහැ අපිට. බීච් එකේ මේ සුන්දරත්වය මෙහෙම විඳිනකොට මේ වගේ දේවලුත් අපිට දකින්න වුණා. ඇත්තටම ඒක නම් දුකයි. අපි මෙතන ටික වෙලාවක් ඉඳලා දැන් හෝලුවාගොඩ රිවර් පාක් එකට යන්න හදන්නේ. හෝලුවාගොඩ රිවර් පාක්, හෝලුවාගොඩ දියදම් යන, එහෙම නැත්නම් සෙරින් රිවර් පාක් කියන්නේ මෙන්න මේ පාක් එකට. ආව ගමන්ම ඉතින් බඩට මොනවා හරි දාගත්තා. මෙතන වටපිටාව හරිම ලස්සනයි වගේම හරිම නිස්කලංක පරිසරයක තමයි තියෙන්නේ. මේ පාක් එකේ ෆුඩ් ස්ටෝල් ගොඩක් තියෙනවා. මුලින්ම අපි අච්චාරුවක් තමයි try කරේ. හරිම පිරිසිදුවට හරිම පිළිවෙලට හැදිච්ච මේ අච්චාරුව ඒ වගේම තමයි හරිම රසයි. මේ රිවර් පාක් එක ගැන කියනවා නම් මේක ඕපන් කරලා තියෙන්නේ 2024 මාර්තු 13 වෙනිදා. ගාල්ල බද්දේගම පාරේ පොද්දල කියන ගමේ තමයි මේ පාක් එක හදලා තියෙන්නේ. මේන් රෝඩ් එකේම තියෙන හින්දා මෙතනට එන්නත් හරිම ලේසි. මේ පාක් එක 24 hour ඕපන් කරලා තියෙනවා වගේම මෙතන එන්ට්‍රන්ස් ෆී එකක් ගන්නෙත් නැහැ. මෙතන බෝට් සර්විස් එකකුත් තියෙනවා. නිදහසේ වැව වටේ රෝමක් යන්නත් පුළුවන්. මම මුලින්ම කිව්වා වගේම නිස්කලංක ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ කියලා ඔයාලටත් දැන් පේනවනේ. මෙතනම ලොකු චිල්ඩ්‍රන් ප්ලේ ඒරියා එකකුත් තියෙනවා. ඒ වගේම ජොගින් පාත් එකකුත් තියෙනවා. මෙතන තියෙන මේ ලයිට් වලට පවර් එක මෙතනින්ම හැදෙන සෝලර් පවර් සිස්ටම් එකකින් තමයි හම්බෙන්නේ. අපේ බිසි ලයිෆ් එකත් එක්ක මේ වගේ මයින්ඩ් රිලැක්ස් කරන තැනකට ඇවිල්ලා මෙහෙම ඉන්න තියෙන එක ඇත්තටම ඉතින් හොඳ දෙයක්. මෙතන කෑම ගන්නත් ගොඩාක් තැන් තියෙනවා. දෙන්නත් එක්ක මුළු පාක් එක වටේම පොඩි රවුමක් දැම්මා.
දැන් නම් හොඳටම රෑ වීගෙන එන්නේ අපිට යන්න වෙලාව හරි වගේ. ඔයාලත් ගාල්ලේ එනවනම් මෙතනට ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. අපේ vlog එකත් එක්ක දිගටම එකතු වෙලා හිටිය ඔයාලා හැමෝටම thank you. එහෙනම් ඉතින් අපි අලුත් vlog එකකින් හම්බෙමු. ගිහින් එන්නම් bye bye. මතක් කරලා Dreamy Diaries අපේ channel එක subscribe කරන්න.